නවක රේඩියෝ වංශ කතාවේ රසවත්ම හැරවුම් ලක්ෂය. අද කතාව ගුරු පාර. කතා රචනය සඳමාලී කුමාරසිංහ. හඬරංගනය පැතුම් මදුශංක, සෞම්‍යා තිලකරත්න, රෝෂිනී මහේෂිකා, මනීෂා අල්වාරිස්, නවෝදයා ඉන්ද්‍රජීත්. නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ සංස්කරණය යුරාජ් ජානක චතුරංග. ගුරු පාර. මේක යුද්ධ කාලේ සිද්ධ වෙච්ච හරි අපූරු කතාවක්. විජේපාලයි මහසෙනුයි එකම හමුදා කඳවුරේ හිටපු හොඳ යාළුවෝ. හමුදා කඳවුර තිබුණේ තරමක් දුර පළාතක නිසා ගෙදර ආවේ මාස 2-3කට පාරක් විතරයි. මොකෝ විජේ? ගෙදරින් ආපු ලියුම කියවපු ලින්ද මොනඳුර කරන් ඉන්නේ? මම මේ ටික වෙලාවක් ඉඳන් බලාගෙන හිටියේ. ඇයි මොකෝ නෝන කියන්නේ? එහෙම දෙයක් නෙවෙයි. දුවගේ උපන්දිනේට මම ගෙදර එනකම් බලාගෙන ඉන්නවා කියලා කෙල්ල ලියලෙවලා. මම අනිද්දා ඉඳලා නිවාඩු යන්නනේ හිටියේ. දැන් සර් ටිකකට කලින් ඉන්ෆෝම් කළා හෙට හවස කරන ඔපරේෂන් එකටත් ගිහින්ම නිවාඩු යන්න කියලා. දුවගේ කීවෙනි උපන්දිනේද ඔය? 6 වෙනි උපන්දිනේ. විජේ මං උඹට පොඩි බඩුවක් දෙන්නම්. ඒක දුවට ගිහින් දෙන්න පුළුවන්ද? දුවට මගේ පොඩි තෑග්ගක්. ඒ මොකද්ද? නෑ විජේ. හෙට උඹ නිවාඩු යන්න යනවා. ඒ කොහොමද? අනික මට යන්න වෙන්නේ ලබන මාසෙනේ. මං හෙට ඔපරේෂන් එකට යන්නම්. මං ගන්න හිටියේ නිවාඩු ටික විජේ ගනින්කෝ. මම ඒක සර්ට ඉන්ෆෝම් කරන්නම්. එහෙම කොහොමද? එතකොට මහසෙන්ගේ ගෙදරයි බලාගෙන ඉන්නවනේ. මං එනකන් එහෙම බලන් ඉන්න කවුරුත් නෑ විජේ. උඹ දැකලා තියනවද කිසි දවසක මට ලියුමක් ඇවිත් තියෙනවා? කවදාකවත් මට එහෙම ලියුමක් ඇවිත් නෑ. ඇත්තටම මට එහෙම ලියුමක් එවන්න කෙනෙකුත් නෑ. ඒ කියන්නේ ලියුමක් කියවලා මං ගැන විස්තර හොයන්න, මං කොහොම ඉන්නවද කියලා හොයන්න මේ ලෝකේ කවුරුවත් නෑ. එහෙම කියන්න එපා මහසෙන්. මේ මන් දන්නේ නැති නිසා අහන්නේ. මහසෙන්ගේ අම්මයි තාත්තයි එහෙම කොහෙද? නැද්ද හිතගියේ කෙල්ලෙක් එහෙමවත් ඈ? මගේ තාත්තා නැති වුණේ නම් මම පොඩි කාලෙදිම. අම්මා ඉතින් මට වැඩි ඉතින් බාප්පා ගැන ඉතින් කවදාවත් හිතුවේ. සහෝදර විතර නම් කවුරුත් ඉතින් නෑ මට. නැද්ද හිතගියේ කෙල්ලෙක්වත් ඉතින් ඈ? ඒක දුබ්බර කතාවක් විජේ. ඒ කතාව වලින් වැඩක් නෑ. උඹ හෙට නිවාඩු යනවා. එච්චරයි. මං සර්ට ඉන්ෆෝම් කරලා එන්නම්කෝ. මහසෙන් බෑ. ඒක කරන්න කොහොමදද බෑ? මේ ප්‍රශ්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑනේ මම කොහොමද කරන්නේ? මෙන්න මෙහි වාරෙන් ඔන්නෝම වාඩි වෙලා ඒ දුබ්බර කතාව කියපන්. අඩුම විසඳුමක් නැත්තම් හිත හරි නිවෙන්න. අපිට තියෙන සමහර හිතේ කින්දර කවදාවත් නිවෙන්නෙත් නෑ. නිවන්නත් බෑ අලුවා. ඒත් මං කියන්නම්. එතකොට මගේ හිතේ මහමෙරක් වගේ තියෙන මැහැකින් මේ ලෝකේ කවුරුම හරි දැනගත්ත කියලා හිතාගෙන මට නිදාසේ මැරෙන්න බැරියයි. විජේ මගේ තාත්තා නැතුනේ මම පොඩි කාලෙදිම. මට ලෝකෙ ගැන කිසිම තේරුමක් නැති කාලේ ඉඳලා මන් දන්නේ අම්මා බාප්පාත් එක්ක උකුළු මුකුළු කරනවා. hina වෙවි ඉන්න විතරයි. මට මතක කිසිදාක අම්මා මාව වඩාගෙනවත් නැහැ. මාව විඹලත් නැහැ. මාව ආදරෙන් තුරුළු කරගෙනත් නැහැ.
අපේ ගමන හරිම ලස්සන විජේ. විල්යාය මැද්දෙන් ගමට එන තාරපාර රූස්ස සීඹල ගහක් ගාවදී එකපාරටම ගුරු පාරකට හැරලා තමයි අපි ගමට එන්න තියෙන්නේ. ඒ ගුරු පාරේ දිගටම ආවම කොණේම තියෙන ගෙදර තමයි අපේ ගෙදර. ඊට ගෙවල් දෙක තුනකට මෙහෙන් අපි නැන්දක ගියේ. ඒ කියන්නේ අපේ තාත්තගේ නංගිගේ ගෙදර. නැන්දට ඉන්නවා ලස්සන හුරුබුටු දුවෙක්. එයාගේ නම සරලා. පුංචි කාලේ ඉඳලම මට නෑදෑයෙක්වත් ආදරෙන් සලකලා නෑ. හැබැයි ඒ හැමෝම මගේ වැඩලක් ගත්තා. ඒ සරල මට කිසිදාක වචනෙන් නොකියු අමුතු ලෙන්ගතුකමක් දැක්වුවා. ඔය ගුරු පාර දිගේ අපි කොල්ලෝ ටික හවසට එකතුලා ක්‍රිකට් ගහනවා. හවසට පන්සල ගිහින් අම්මත් එක්ක ගෙදර එන සරල අනික් කොල්ලෝ දිහා නොබලා බිම් බලාගෙන යනවා. ඒත් මගේ ළඟින් යද්දි මාදියා බල්ලේ යන්තම් hina වෙලා යන්නේ. ටික ටික අපි ලොකු වෙද්දී ගමේ කෙල්ල කොල්ල එක එක අය ආදර සම්බන්ධතාව පටන් ගත්තට සරල කායිකවත් යාළුනේ නෑ. මං හැමදාට බැඳෙන බව දවසක් සරලට කිව්වා. ඒක අහලා එකපාරටම එයා කඳුළු පුරවගෙන ගෙදරට දිව්වා. මට වචනයක්වත් කිව්වේ නෑ හැබැයි. මගේ හමුදා පුහුණුව ඉවරනට පස්සේ ගමේ ගියාම මට අයම ගුරු පාරේ සරලව හම්බුණා. මම යාළුවෙක් එක්ක හිටියේ. සරල මගේ දිහා බලලා ආයෙම බිම් බලාගෙන ගියා. ඒ බැල්මෙන් නම් ආදරේ තිබුණා කියලා මට හිතුණා. මං තීරණය කරා කිරීම සරලගෙන් ආදරේ ඇති කියලා අහනවා කියලා. මං නිවාඩු කරලා යන දවසේ ගුරුපාර රැකගෙන හිටියා. සරල තනියම හම්බුණා. මං කෙලින්ම කැමැත්ත ඇහුවා. මගේ ඇඩ්‍රස් එක ලියපු කොලේ දීලා එයාට කිව්වා හිතලා බලලා මට උත්තරේ කියන්න කියලා. එයා මගේ දිහා බලාගෙන හිටියා විතරයි. කොලේ නම් අතර ගත්තේ නෑ. එතකොට මම ඇතින් තාරපාර දිගේ බස් එක යනවා දැක්කම පෙරත්ත කරයි කොලේ යට ගන්න කියලා. ඒත් එයා නම් එක් ගත්තේ නෑ. මං එයාගේ පාමුළු බිම දාලා බස් එකට දුවගෙන ආවා. බස් එකට නැගලා හැරලා බලද්දී එතනම බස් එක දිහා බලාගෙන ඉන්න මම දැක්කා. එදා ඉඳලා මං කාලයක් තිස්සේ මං එයාගෙන් උත්තරයක් ලැබෙයි කියලා බලාගෙන හිටියා. නිවාඩුවට ගියාම මං එයාට ඒක ආයෙම මතක් කළා. මං පඩියෙන් එයාට පොඩි රත්තරන් චේන් පොටක් ගත්තා. මේ බලපන් විජේ. මම මේක පර්ස් එකේ දාගෙන නම් හිටියේ. කවදා හරි මට කැමැත්ත දුන්න දාක යාට මේක දෙන්න. අවුරුදු ගාණක් ගියා විජේ. ඒ දවස් නම් ආවේ නෑ. මේ චේන් එක හෙට උඹ දුවට දීපන්. නෑ. මහසින් අපි මේක සරලටම දෙමු. නෑ විජේ. ඒක කවදාවත් වෙන්නේ නෑ. තවදුරටත් අම්මට කිසිම බලාපොරොත්තුවක් නෑ. මට දැන් ජීවත් වෙන්න අරමුණකුත් නෑ. හැම මනුස්සයටම ජීවත් වෙන පුංචි මාරි අරමුණ බලාපොරොත්තුවක් තියෙනවා. මට එහෙම දෙයක් නෑ. උඹ හෙට ගෙදර ඵලයන්. මං සර්ට් එක කියලා එන්න. මහසින් සාක්කුවේ තිබිච්ච රත්තරන් මාලේ විජේපාලට දීලා ඉක්මනට ඔෆිස් එක පැත්තට ගියා. විජේපාල මහසෙන්ගෙන් ලැබිච්ච නිවාඩු උදව්වෙන් ගෙදර ගියා. දුවගේ උපන්දිනෙත් ඔඩියට සැමරුවා. නිවාඩුව ටික ටික ගෙවිලා ගියා. නමුත් අර රත්තරන් මාලේ දුවට දෙන්න ගියේ නෑ. මේ දවස් 10 හරි ඉක්මනින් ගෙවිලා ගියා නේද? කවද්ද ආයේ එන්නේ? බලමුකෝ. මං ඔයා ගියාම රේඩියෝ එකවත් දාන්නේ බයෙන්. ප්‍රවෘත්ති අහන්නේ බයෙන්. එහෙමනම් මං ගෙදර ඉන්න අතරේ රේඩියෝ අහමුකෝ. දාමු බලන්න මොකක් හරි සින්දුවක්වත් දාන්න මේක.
අද උදෑසන සිදු කරන ලද විශේෂ ක්‍රියාන්විත මෙහෙයුමක් සාර්ථක වීම කර යළි එමින් සිටි දෙවැනි ගජබා රෙජිමේන්තුවේ පාබල හමුදා සෙබළුන් රැගත් ජීප්‍රත්‍යක් එල්ල කර අටවා තිබූ අධිබල බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් වීරෝද්ධහර රණවිරුවන් 17 දෙනෙක් පිළිතුරා තිබේ. මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කළ උසස් හමුදා නිලධාරියෙක් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ට්‍රක් රථයේ ගමන් කළ සියලු සෙබළුන් දෙවිපුදා ඇති බවයි. ඔවුන් කලඩි ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් සාර්ථක වීම කර එමින් සිටියදී මෙසේ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වී ඇති බවත්ය. මේ මට දැන් යන්න ඕන ඉක්මනට මගේ බෑග් එක ලෑස්ති කරන්න. ඇයි යන්නේ හදිස්සියේ? හවසන යනවා කීවේ. නෑ දැන් ගියොත් හොඳයි. මට බස් එක අල්ල ගන්නත් ලේසි. විජේපාල කොච්චර ඉක්මනට උදෙන් එළියට ආවත් බස් එකේ තෙරපිලා හමුදා කඳවුරට යනකොට හොඳටම හවස් වෙලා. මේ බස් නම් කියලා වැඩක් නෑ. නැටම හවස් වුණානේ. මට යන්න ඕන ඔෆිස් එක පැත්තට. විජේපාල මොකද මේ සිවිල් ඇඳුම් පිටින් ඔෆිස් එක ඉස්සර අවශ්‍යල් මහසෙන් ගැන හොයන්නද? අපරාධි මිෂන් එක ඉවර වෙලා එනකොටනේ බෝම්බෙට අහුනේ. ඔය ඇඳුම් මාරු කරගෙන අන්න අතර ලියුම් වගේක් ඇවිල්ලා තියෙනවා. මම දැක්ක මිනිහට ලියුමක් තියෙනවා. පොඩ්ඩක් ඒක බලලා පුළුවන් නම් ගෙදර ඉන්න කාට හරි දීලා දානවා. අයියෝ මහසින් මම යන්න හිටපු ගමනනේ බම්බ ගිහි. මිනිහට ලියුමක් තියෙනවා ඒක කාගෙන් ආවත් දන්නේ. මේ තියෙන්නේ ලාන්ස් කෝප්‍රල් මහසින් ජේසිංහ. කවුද දන්නේ මේ කෙලෙවල තියෙන්නේ. බැරැක්කටම ගිහිල්ලා කියවනවා මේක කැඩුවයි කියලා. මහසින් මාත් එක තරහ වෙන එකක් නෑ. සීතල මැදීමේදී සෙත් වේවා. ආදරණීය මහසෙන් අයියා වෙත ආදරයෙන් නකර කරමි. මේ ලියුම කොහොම ලියන්න පටන් ගන්නද මන්ද? ඒ නිසා අදට මම මේ පණිවිඩය විතරක් ලියලා නවතින්න. මං වට ආදරේ. ඒත් අපේ ගෙදරින් කීයටවත් ඔයාට කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔයාගේ අම්මා. අපේ අම්මා ඔයාගේ අම්මට කැමති නැහැ. ඒත් මං වට ආදරේ. අපි පැනලා යමු. මං එන්න. මේක මං හොඳට හිතලා ගත්ත තීරණයක්. දවසක් දෙකක් නෙමෙයි අවුරුදු කිහිපයක ඉඳලා හිතලා ගත්ත තීරණයක්. මං තීරුම් අරන් ඉන්නේ ඔයා නැති ජීවිතයක් මටත් වැඩක් නෑ කියලා. ආය හම්බ වෙමු. කලින් වගේ ගුරුපාරදී හවසට ඉක්මනින් එන්න. මම බලාගෙන ඉන්නවා. මීට ඔයාගේ සරලා. විජේපාලට මලගෙදර යන්න බැරි වුණත් උම්මාසේ දාන්නට යන නිවාඩුවක් ගන්න පුළුවන් වුණා. ගත්ත නිවාඩුවෙන් ගෙදර යන එක පැත්තක තියලා මහසෙන්ගේ ගෙදර හොයාගෙන යන්න පිටත් වුණා. දානේ ගෙදර යනවා කියලා පිටත් වුණාට ගේ තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. ලියුමේ තියෙන ඇඩ්‍රස් එක තමයි තියෙන එකම පිහිට.
මේ බස් එක යනවත් දන්නේ තිස්ස පැත්තට. අහලා බලන්න ඕනේ. මේ බස් එක 30ට යනවද? නගින්න වාත් නගින්න. හරි රස්තියි නේද? ඇවිල්ල නේ. මේ පළාත කොමත් මේ වගේ තමයි මහත්තයා. මහත්තයා මේ පළාත නෙවෙයි නේද? නෑ මම මෙහෙ නෙවෙයි. මේ නැන්ද කොහෙද? මම නම් පන්දානියා මෙහෙ මහත්තයෝ. මහත්තයා කොහෙද යන්නේ? මම මේ යාළුවෙක්ගේ ගෙදර යනවා. මාස ගානක ඉඳලා අද තමයි නිවාඩු හම්බුනේ. එතකොට මහත්තයා බහින්නේ? අහස්ලියද්දෙන් බහින්නේ. මාත් එහි තමා මහත්තයෝ. තව හෝල්ට් 2යි. ආන් අර ඈත පේන සියඹලා ගහ ගාවින් තමයි බහින්න ඕන. නැගිටලා යම් මහත්තයෝ ඉස්සරහට. රණවිරු මහසින් මාවත. රත්තරන් කොල්ලෙක් මහත්තයෝ ගමට නැති වුණේ ක්‍රියාන්විතේදී. දැන් මාස කීපයක් වුණා. ගමේ කාටත් උදව් පදව් කරගෙන හිටපු හිත හොඳ ගුණ යහපත් දරුවෝ. අපරාධ. මේ යුද්ධ සාපේ කවදා ඉවර වෙයිද දන්නේ මහත්තයෝ. ఛී. ඒ දරුවාගේ නම පාරට දාලා ඔය බෝඩ් ලෑල්ල ලිව්වේ අපේ කෙල්ල. මං තමයි ඒක ඇන දෙකක් ගහලා ඔය සියබලා ගහට තට්ටු කොළේ. දැන් ගම්මු කවුරුත් ඔය පාට කියන්නේ ඉතින් ඔය නම තමයි. මහත්තයෝ යන්න අපේ ගෙදර. මේ ඉස්සරහ. වතුර වීදුරුවක් බීලම යමු මහත්තයෝ. එන්න. යන්න. සරලා දුවේ මේ මහත්තයාට වතුර වීදුරුවක් ගෙනෙන්. සරල මං ඔයාව හම්බෙන්න ආවේ. ටිකක් එළියට යමුද? කවුද? ඇයි? මං මහසින්ගේ යාළුවෙක්. මේක ඔයාට දෙන්න ආවේ. මහසෙන් මේක ඔයාට දෙන්න කියලා හිතාගෙන හුඟක් කල් තියාගෙන හිටියා. සමහරක් දේවල් අපිට ජීවිතේට ලැබෙන්නේ හරිම වෙලාවට නෙමෙයි අයියේ. අපිත් සමහරක් දේවල් අනිත් අයට දෙන්නේ හරි වෙලාවට නෙමෙයි. සමහරක් විට අපි සමහරක් දේවල් කල් දානවා ඒවට අපිට කල් තියෙයි කියලා හිතලා. කවුරු හරි වෙනුවෙන් දෙයක් කරන්න කියන්න හිතේ තියාගෙන ඉන්න හොඳ නෑ. ඒක කරන්න ඕනේ. සමහරක් විට අපිට ඒකට ලැබෙන අන්තිම අවස්ථාව එක වෙන්න පුළුවන්. අපිට කොහොම වෙලාව තියෙනවද කියන්න අපි කවුරුත් දන්නේ නෑ.